ආයුබෝවන් මිනික් සොයිස් පුවත් ප්‍රකාශයයි. මැද පෙරදිග කලාපයෙන් අතිශය අරපතල සහ උණුසුම් පුවත් වාර්තා වෙනවා. ජෝර්දානය ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ දරුණු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඇමරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ප්‍රහාර හමුවේ තවත් ඇමරිකානු සෙබළෙකු අතුරුදන්ව ඇති බවද සඳහන්. ඉරාන බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ මෙම සෙබළුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ප්‍රහාර හේතුවෙන් ඇමරිකානු සේවා සාමාජිකයින් සිල් දෙනෙකුද තුවාල ලබා ඇති බව ඇමරිකානු මධ්‍යම අනදෙන විධානය තහවුරු කරනවා. මේ අතර ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 10ක් සාර්ථකව විනාශ කිරීමට තමන් සමත් වූ බව ජෝර්දාන හමුදාව ප්‍රකාශ කර තිබෙනවා. මෙම ප්‍රහාරත් සමග මැද පෙරදිග කලාපය තුළ දැඩි යුදමය නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ. තවත් මෙවැනි කාලීන පුවත් ඉදිරියටත් දැනගන්න රැඳී සිටින්න නෙක්ස්වර්ස් සමග.